තිස්සරණ වන්දාමි. ඉතින් මේ දවස් ටිකේ මේ ස්ථානයේ රතන සූත්‍රය ගාථා කියනවා. එහෙම ස්වාමීන් වහන්සේලා කොහොමද කියන්නේ ඒක ස්වාමීන් වහන්සේ රතන සූත්‍රයේ පැයකට කියනවා. ඊට පස්සේ එනිත් ස්වාමීන් වහන්සේ ගොඩක් මං හිතන්නේ ඔක්කොම දවස් නෙමෙයි ඒත් කිතුයි ඔක්කොම දවස් කිතුයි මේ විදිහ මිනිස්සු රාතන සූත්‍රය නිතරම කියනවා බලාපොරොත්තු වෙන්නේ ආරක්ෂා කරන්නට බලාපොරොත්තු වෙන්නේ යහපතක් ලැබෙන්නට රාතන සූත්‍රය කියනවා. රාතන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ ගමට ගියා. ඒ ගමේ ඉස්සෙල්ල ලොකු රෝගයක් තිබ්බා. අනිත් මං හිතන්නේ හැණියක් තිබ්බා. බුදුරජාණන් වහන්සේ ආවම රෝග නතර කළා. ඊට පස්සේ ගොඩක් වැස්ස ආවා. හැණිය නතර කළා. ඒක නිසා මිනිස්සු මේ සූත්‍රය නිතරම කියනවා. හිතන්නේ මගේ ප්‍රශ්නය නතර කරමු නතර කරන්න වේවා මම යහපතක් ලැබෙන්න ඕනේ. ඒක නිසා රාතන සූත්‍රය කියනවා. මේ ලෝකේ විවිධ දේවල් තියෙනවා. ලෝකේ විවිධ සත්වයෝ ඉනවා. දෙවියෝ ඉනවා, පේත ඉනවා, යක්කෝ ඉනවා, මනුෂ්‍යෝ ඉනවා, සත්තු ඉනවා. අපි මේ ලෝකේ ඔක්කොම දේවල් දකින්න බෑ. නිකන් දකින්න දේවල් විතර නෙමෙයි. සමහර විට දේවල් තියෙනවා ඒත් අපි දකින්න බෑ. ඒක නිසා සමහර විට දේවල් අපිට වෙනවා ඒත් අපි හේතුවක් දන්නේ නැහැ. අපි හොඳ දේවල් අපිට එන්න ඕනේ, අපි යහපතක් ලැබෙන්න ඕනේ, අපි අනතුරක් හම්බ වෙන්න ඕනේ. ඒත් අපි සමහර විට හේතුවක් දන්නේ නැහැ. ඒක නිසා අනිසංස මේ අනිසංස කොහෙන්ද ආවා අපි දන්නේ. ඒක නිසා මිනිස්සු සමහර විට මේ දේවල් කරනවා. සූත්‍රය කියනවා විවිධ දේවල්. සමහර විට වාස් දෙකක් ඉස්සෙල්ලා මං වෙන පැත්තේ වාස් කාලේ හිටියා. ඒ කපිය කරු මහත්තයා එයාගේ පවුල සමහර විට ආසනීප වුණා. ඒගොල්ලෝ ගොඩක් සල්ලි දුන මායකාරී මිනිසුන්ට. ඒගොල්ලෝ බෙර තලු කළා. ඊට පස්සේ විවිධ දේවල් කරුවා. තව ආසනීපයි. ඒක නිසා සමහර විට මිනිස්සු මේ දන්නේ නැහැ. සමහර විට මේ අනතුර කොහෙන්ද ආවේ, මේ යහපත කොහෙන්ද ආවේ. ඊට පස්සේ ඒගොල්ලෝ හිතන්නේ මේ මායකාරී දේවල් කරන්න ඕනේ. කොහොමද කියන්නේ නැකත් දේවල් වගේ. රාතන සූත්‍රය බොහොම හොඳයි දෙයක්. කියනොත් සමහර විට කොහොමද කියන්නේ හොඳ හැඟීමක් එන්න පුළුවන්. ඉංග්‍රීසි වචනය vibes. හොඳ පරිසරය හදන්න පුළුවන්. මේ රාතන සූත්‍රය කියන නිසා පරිසරය හොඳයි. සමකාමී. මං කලම්බාවේ තැනක් හිටියා. මං බෙහෙත් ගත්තේ දවස්වල. ඒ තැන ළඟට සුසාන භූමියක් තිබ්බා. ඊට පස්සේ අනිත් තැනක් බුදු පිළිමයක් තිබ්බා. බෝගහක් තිබ්බා. ඒ තැන මිනිස්සු නිතරම මං හිතන්නේ පූජා කළා, ගාථා කිව්වා. ඒක නිසා සමහර විට සුසාන භූමියට ගියාම මරණ සති කරන්න පුළුවන්. ඒත් මරණ සති එතන සුසාන භූමිය හැංගීම බරයි. ඒත් අර පැත්තේ බුදු පිළිමිය පැත්තේ බෝගහ පැත්තේ මිනිස්සු එතන නිතරම ගාථා කියනවා. ගොඩක් ශ්‍රද්ධා තිබ්බා. එතන හැංගීම බොහොම හොඳයි. කොහොමද කියන්නේ ඉංග්‍රීසි වචනය uplifting. හිත උඩට තලු කරන්න පුළුවන්. ඒ පැත්තේ. ඒක නිසා අපි සූත්‍රය කියනවා නම් අපි මේ දේවල් කියනවා නම් අනිසංසක් තියෙනවා. හොඳයි අනිසංසක්.
ඒක නිසා ඕකම අපේ රෝග නතර කරන්න බෑ. සමහර විට අපි දන්නේ රෝග සමහර විට යකෝ නිසා විවිධ දේවල් නිසා විවිධ ප්‍රශ්නයක් නිසා ඒක විතර උදාවක් දෙන්න පුළුවන්. ඒත් සූත්‍රය විතර ලොකු ආරක්ෂාවක් නැහැ. මිනිස්සු පංචශීල කඩනවා නම් ආරක්ෂාවක් නැහැ එච්චර. යකෝ නිසා, පේත නිසා සූත්‍රය කියනවා සූත්‍රය බොහොම හොඳයි. වඩාව ශක්තිවේදී පංචශීල තියාගනවා, ස්ථාවර පංචශීල තියාගනවා. මිනිස්සු බයයි, ඒත් සමහර විට ඒගොල්ලෝ බය නැහැ. අරක්කු බොනවා, බොරු කියනවා. ඒක හේතුවක් අනතුරක් නැත. මේ අපි දන්නේ මේ අනතුර කොහෙන්ද ආවේ පොඩක් බයයි. ඊට පස්සේ නැකත් දේවල් කරනවා, මායකාරී මිනිස්සු හම්බ වෙනවා, විවිධ දේවල් කරනවා. අයියේ මේ අනතුරක් ආවා. ඒත් සමහර විට මේ අනතුරක් ආවා සීලය කඩනවා නිසා, බොරු කියනවා නිසා, හොඳ දේවල් කෙරුවා නිසා. ඒක නිසා මේ අනතුරක් ආවා. බුදුරජාණන් වහන්සේ වදාළේ කර්මය අදහස සමාන්‍යයි. අපේ අදහස නිසා කර්මය හදනවා. ඒක නිසා අපිට නිකන් දේවල් නිකන් අපිට එනවා හේතුවක් නැහැ. හේතුවක් නැතුව. හේතුවක් තියෙනවා. අපේ හේතුවක් කර්මය නිසා. ඒක නිසා සමහර විට අපි හොඳ අනාගතේ හදන්න ඕනොත් අපි හොඳ කර්මය කරන්න ඕනේ. මේක අපි විශ්වාසය තියාගන්න ඕනේ. සමහර විට අපි මිනිස්සු නිතරම කියනවා මම බුදුරජාණන් වහන්සේ බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි. ඒක හොඳයි. බොහොම හොඳයි. ඒක පරිත්ත වගේ නිකන් කියන්න හොඳයි. නිකන් හිතන්නේ මම බුදුරජාණන් වහන්සේගේ ශිෂ්‍යයෙක්. හොඳයි. බොහොම හොඳයි. ඒත් හොඳ වෙදී බුදුරජාණන් වහන්සේ අවවාදය අනුගමනය කරන්නට. මේක බොහොම හොඳයි ආරක්ෂාවක්. විද්‍යාවේ අතීතයේ ඒගොල්ලෝ හිතුව ඔක්කොම දේවල් කොහොමද කියන්නේ ඔරලෝසුවක් වගේ. ඔරලෝසුව ඇතුලේ gears තියෙනවා. මේක කරනවා, මේක කරනවා. ඊට පස්සේ ඔක්කොම හේතුව අඳුර ගන්න පුළුවන්. ඊට පස්සේ අනිත් විද්‍යාවක් හම්බුණා. ඒ විද්‍යාව quantum physics. Quantum physics පොඩි කැල අපි කියන්නේ atoms, electrons, neutrons, පොඩි කැල electrons. ඒ පොඩි කැල සමාන්‍ය නීති අනුගමනය කරන්නේ නැහැ. ඒ පොඩි කැල සමහර විට රැළ හොයනවා නම් රැළක් හොයගන්න පුළුවන්. කැලක් හොයනවා නම් කැලක් හොයගන්න පුළුවන්. මිනිසුන්ගේ අදහස නිසා ඒ පොඩි කැල එක දෙයක් හොයගන්න පුළුවන්. රැළක් හොයනවා නම් රැළක් හොයගන්න. පොඩි කැලක් අපි කියන්නේ particle හොයගන්නවා නම් පොඩි කැලක් හොයගන්න පුළුවන්. ඒක නිසා මේ පොඩි කැල electrons, neutrons ඒව අපේ අදහස නිසා වෙනස් කරනවා. ඒක නිසා මේ ලෝකේ සමහර විට අපි හිතන්නේ මේ ලෝකේ මේ ඔරලෝසුව ඇතුලේ වගේ. ඔක්කොම දේවල් සමාන්‍ය නීති අනුගමනය කරනවා. ඒත් මේ ලෝකේ අපේ අදහස නිසා සමහර විට දේවල් වෙනස් වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ අපිට වදාළේ ධර්මපාදයේ පාපකාරී මිනිහෙක් කොතන හරි එයාගේ ක්‍රියාවගෙන් හැංගෙන්න බෑ. අයියේ එයා දනවා එයාගේම ක්‍රියාව. ඒක නිසා අදහස නිසා දේවල් අපිට එනවා එහෙම හැංගෙන්න බෑ. ඒක නිසා අපි කල්පනා කරන්න ඕනේ මේ දේවල් පරිත්ත කියන්නේ ඒක හොඳයි පරිත්ත නූල සම්ප්‍රදායක් හොඳ දේවල් සමහර විට අඳුර ගන්න පුළුවන් මතක් කරන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ ඒත් වඩා වේදී ශක්ති ආරක්ෂාවක් ධර්මය පුරුදු කරන්න මේක බොහොම හොඳයි ආරක්ෂාව.
කතාවක් තිබ්බ ඉස්සල ඔස්ට්‍රේලියාවේ ස්වාමීන් වහන්සේ නමක් එයාගේ ශිෂ්‍යයන්ගේ අම්මා ආසනීප වුණා ස්පිරිතාලයට ගියා. ඊට පස්සේ එයාගේ දුව මායකාරී මිනිහෙක් හම්බ වුණා. එයා කොහොමද කියන්නේ යකෝ කියන්න බෑ ඉංග්‍රීසි වචනය spirits යකෝ වගේ දිව්‍යෝ නෙමෙයි මැඩේ පැත්තේ එයා ඒගොල්ලෝ එයා අර මායකාරී මිනිහෙක් මැඩේ පැත්තේ යකෝ හරියටම යකෝ නෙමෙයි එයාත් එක්ක හම්බ වුණා. ඊට පස්සේ එයා ආසනීප මිනිසුන්ට යවලා අර යකෝ ආසනීප මිනිස්සු උදාවක් දුන්නා. ඒක නිසා අර දුව මේ මායකාරී මිනිහෙක් හම්බ වුණා. ඊට පස්සේ කියලා කිව්වා මගේ අම්මා ආසනීපයි. ස්පිරිතාලයට එයා ස්පිරිතාලයේ ඉන්නවා. ඊට පස්සේ අර මායකාරී මිනිහෙක් මේ යකෝ හම්බ වුණා කියලා කිව්වා යන්ද මේ ආසනීප නෝනා හොඳ කරන්න. අර යකෝ ස්පිරිතාලයට ගියාම ඇතුළත යන්න බැරි වුණා. ඊට පස්සේ ආපහු අර මායකාරී මහත්තයෙක් කිව්වා. ඊට පස්සේ අර මායකාරී මහත්තයෙක් දුවත් එක්ක කතා කළා. දුව කියලා කිව්වා මගේ අම්මා අතසිල් ස්ථාවර තියාගනවා. ඊට පස්සේ අර මහත්තයා කිව්වා ඔයාගේ අම්මා අතසිල් ස්ථාවර තියාගනවා. අයියේ ඔයා එහෙම කිව්වේ නෑ. මම මොකුත් කරන්න බෑ. එයා කොහොමද කියන්නේ නන් වගේ මේනියෝ වගේ මම මොකුත් කරන්න බෑ උදාවක් දෙන්න බෑ. ඒක නිසා මේ අතසිල් මේ සීලය බොහොම හොඳයි ආරක්ෂාවක්. මේක බොහොම හොඳයි හේතුවක් අපිට ආරක්ෂා කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ දේශනා ගැඹුරු දෙයක්. ගැඹුරු නිකං සංකල්ප නිසා නෙමෙයි ගැඹුරු ක්‍රියාව නිසා. ගැඹුරු අනිසංස නිසා. ඒක වඩා වැඩි ගැඹුරු නිකං සංකල්ප. ඒක නිසා මේක හොඳ දෙයක්. පරිත් කියන්න පුළුවන්. පරිත් නූල බඳින්න පුළුවන්. මායකාරීට යන්න හොඳ නෑ. ඒක වෙන ගෙවීමක් මිනිස්සු ගෙවීමක් අඳුරගන්නේ නෑ මායකාරී මිනිස්සු නිසා. වඩා වැඩි හොඳයි ධර්මය අනුගමනය කරන්න. බුදුරජාණන් වහන්සේගේ දේශනා පුරුදු කරන්න. අපි දන්නේ ඕකම දේවල් ලෝකේ මේ හේතුවක් මොකක්ද මේ අනිසංසක් කොහෙන්ද ආවා. අපි විශ්වාසය කරන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ කර්මය ගැන වදාළේ. අපි හොඳ කර්මය කරනොත් හොඳ අනිසංසක් අපිට එනවා. අපි ප්‍රධාන දෙයක්. එළියේ දේවල් ප්‍රධාන නෙමෙයි. අපේ අදහස නිසා කර්මය කරනවා. කර්මය අදහස සමානයි. ඒක නිසා අපි හොඳ ආරක්ෂාවක් ලැබෙන්න ඕනොත් අපි හොඳ දේවල් ලැබෙන්න ඕනොත් අපි හොඳ ක්‍රියාවක් කරන්න ඕනේ. අපි සීල් ස්ථාවර රකින්න ඕනේ. අපි දානි දෙන්න ඕනේ. අපි භාවනා කරන්න ඕනේ. මේක බොහොම හොඳයි කර්මයක්. මේක බොහොම හොඳයි ආරක්ෂාවක්.